ගංවතුර හා නායයන් තත්ත්වය නිසා උඩ දුවන තවත් එක මාරකයක් තමා මීවුන. ඔබ තවමත් මීවුන ගැන දැනුවත් නැද්ද? දැනුවත් නැත්නම් මේ මිනිත්තු එකට වෙන් කරන්න. මොකද මීවුන කියන්නේ මාරාන්තික රෝගී තත්ත්වයක්. මීවුන අපට සෑදෙන්නේ මීයන්ගේ මෘත්‍රා සමග ව්‍යාධජනක බැක්ටීරියා පරිසරයට පිටවීමෙන්. ඔබ ගැටෙන ගංගා ජලයේ මෙම බැක්ටීරියාව ඉන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. අපේ ශරීරයේ පවතින කැපීම්, සීරීම්, ඇසර නොපෙනෙන කුඩා තුවාල වලින් පවා මෙම බැක්ටීරියාව ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම මී මුත්‍රා මිශ්‍ර ජලය නෑමෙන් බීමෙන් පවා මෙම රෝගය අපට සෑදෙන්න පුළුවන්. මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උල, හිස රදය, මස්පිඩු වේදනාව, ඇඟපතේ අප්‍රාණික භාවය, වමනය යන ආදී වශයෙන්. මෙම රෝග ලක්ෂණ පවතී නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම හෝ ළඟම පවතින රෝහලකට ඇතුළත් වීම වඩා සුදුසුයි. නිසිකලට රෝගය හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එසේ නොවුනහොත් අක්මාවට, වකුගඩු වලට, හදවතට, පෙනහළු වලට මෙන්ම මොළයටද බරපතල හානි පැමිණෙන්න පුළුවන්. අවසානයේදී මරණය පවා ළඟා විය හැකිය. රෝගයේ සෑදීමෙන් වැළකීමට හැකි සෑම විටම ගංවතුර නිරාවරණය වීමෙන් වළකින්න. ඔබ නිරාවරණය වේ නම් ඔබගේ ශරීරයේ තුවාල පවතී නම් ඒවා අනිවාර්යයෙන්ම ආවරණය කරගත යුතුයි. දිගු කලිසම්, දිගු බූට්ස් අනිදැ පැළඳීමට හැකි නම් ඒ වඩාත් උචිතයි. ඔබ දැනටමත් ගංවතුර නිරාවරණය වී ඇතනම් ඩොක්සයික්ලින් 200 මිලිග්‍රෑම් ටැබ්ලට් සතියකට වරක් වෛද්‍ය උපදෙස් මත ලබාගත හැකිවන අතර මෙය ළඟම පවතින මහජන සෞඛ්‍ය කාර්යාලයෙන් ඔබට නොමිලේම ලබාගත හැක. ගර්භණී කාන්තාවන්ට, කිරිදෙන මව්වරුන්ට, කුඩා ළමුන්ට සහ අක්මාවියේ දරු රෝගී තත්ත්වෙන් පෙළෙන්නන්ට මේ ලබා ගැනීම නොසුදුසු වන අතර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ. ඔබ ලබාගත් දැනුම තවත් කෙනෙක්ට කියා දෙන්න. ඒ වගේම මේ වීඩියෝව ඔබගේ මිතුරන්, ඔබගේ අසල්වාසීන් අතර බෙදා ගන්න. අපි මීවුන මාරයාගෙන් ගැලවෙමු.